ඔන්න එහෙනම් මාස ගානකට පස්සේ මම අද අලුත් vlog එකක් අරගෙන ආවා. අද අපි යන්නේ කතරගම. උදේ පාන්දරින්ම කළුතර බෝධියත් වැඳගෙන හැමෝම දන්න මෝනිස් එක තියෙනවනේ. ඒකෙන් අපි උදේට කාලා කෙලින්ම ගියේ සූර්ය වැවට. සූර්ය වැව අපේ නැන්ද කෙනෙක් ඉන්නවා. නැන්දලා ගෙදර තමයි අපි මේ මුලින්ම යන්නේ. මම ඉතින් කියන එක ඇහෙන්නේ නෑ වාහනේ සද්දෙට. ඒකයි මම මේ වොයිස් කරන්නේ ඒ ටිකටත්. ඉතින් නැන්ද අපිනවා කියලා දැනගෙන එයාට පුළුවන් විදියට මේ වගේ රස්සම කෑමක් හදලා තිබුණා. මන්නම් හරි ආසයි ඒ පරිසරයට. නැන්දගේ කෑමත් හරිම රසයි. මේ විදියට අහසේ ලස්සනත් බලාගෙන ලස්සන සින්දුවකුත් අහගෙන අපි ආයෙත් කතරගම එන්න පිටත් වුණා. අපි දැන් මේ කතරගම ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන්නේ ඩිලාන් රෙස්ට් එක. අපි මෙතන තමයි මේ පාර කතරගම ගිහිල්ලා නැවතුනේ. ඇත්තටම වොෂ්රූම්, කාමරේ හැමදේම හොඳයි. නිදහසේ ඉන්න පුළුවන් තැනක්. ඉතින් ටිකක් වෙලා ඉඳලා ලෑස්ති වෙන්න පටන් ගත්තා කිරිවෙහෙර වඳින්න යන්න. සසුනට මෙලා ක්‍රීවට දිවැස්සෙලා වැඩ ඉන්නේ මැණික් ගඟට එහි කන්දට රුහුණු රටට බලවන්නේ සැකක් නොමැත ඔබ තෙද බල තව තව රට පැතිරෙන්නේ අදත් අපගේ පුද අසුනට මයුරා පිට නැගෙන්නේ ඔයාලත් මේ මාමා කියන කතාව දන්නවද බලන්නකෝ. කතරගම දෙවියන්වරු ඉන්නේ කිරිවෙහෙර දිහා බලාගෙන. මේ ගපු මහතුරු ඔක්කොම ඇතුළට ගිහිල්ලා මේ ගපු මහතුරුගේ කටින් කියලා ඒගොල්ලෝ තමයි දන්නේ මෙතන ඇත්ත සිද්ධිය. ඒගොල්ලෝ පිටිපස්සට එකන් ඇවිල්ලා සෙත්තාන්තය කරවන්නේ මෙතන පිටිපස්සට නල්ලල් කියලා. පූජාව තියාගෙන කියන්නේ ඉස්සෙල්ලා ඉන්න මෙතනින් බාර කරපුවාම 100% අපිට නිරෝගී ප්‍රාර්ථනාව කරගන්න පුළුවන්. ඒ විස්තරෙත් අහලා අපි කෙලින්ම ආයෙත් නැවතිලා හිටපු තැනට එන්න පිටත් වුණා. good morning ළමයි. අද වෙසක් පොයේ දවස. වෙසක් විතරක් නෙවෙයි අද කතරගම දෙවියන්ගේ උපන්දිනේ දවස. මේ තියෙන්නේ අපි උදේට කාපුවා. කෑම නම් හරිම රසයි. තැන නම නම් මතක නැහැ. අපි ඉතින් උදේට කාලා කිරිවෙහෙරටයි මහා දේවාලය වඳින්නයි යන්න පිටත් වුණා. ඒ කියන්නේ කලින් දවසේ රෑ අපි ගියේ කිරිවෙහෙර පැත්තෙන්නේ. අද අපි මහා දේවාලය පැත්තෙන් යන්න ආවේ. ඔන්න ඉතින් දේහාමුදුරුවන්ගේ උපන්දිනේ කියලා කිව්වනේ අද මම. ඒක නිසා මම මාස ගාණක් එකතු කරපු සල්ලි වලින් ඔන්න අද මම පොඩියට මල් දාන්සලක් දුන්නා. මල් අරගෙන හැමෝටම බෙදලා ඒ පින් මගේ කතරගම දෙවි හාමුදුරුවෝ ඉන්නානේ. කතරගම දෙවි හාමුදුරුවන්ට මම අනුමෝදන් කරා. මොකද අපිට කතරගම දෙවියන්ට හොඳම බැතිමතෙක් විදිහට එයාගේ දරුවෙක් විදිහට ඉන්න පුළුවන් හොඳම තෑග්ග තමයි පින් දෙන එක. පින් අනුමෝදන් කරලා ඒ වගේම කිරිවෙහෙරට ගිහිල්ලා වැඳලා දන්සලකට යන්නත් අමතක කරේ නැහැ. එහෙනම් අපි මහදේවාලේ පැත්තට යමුකෝ. இங்கு பார்த்தாலும் உருவம் தான் வேலையா ஏது நடந்தாலும் முன்னாலே தான் முருகையா தேவர் குலம் காத்த சிறு பிள்ளை நீதானையா எங்கும் உனக்கில்லை දේවාල පූජාවටත් ඉඳලා කෙලින්ම ආව අපි සෙල්ල කතරගමට.
කතරගම ගඟේ දේවාලෙත් වැඳ පුදාගෙන කෙලින්ම ආවේ වල්ලි ගුහාවට. වල්ලි දේවාලේ තියෙන එතනනේ. මේ වල්ලි දේවාලේ කියන්නේ වල්ලි මෑණියෝ. ඒ කියන්නේ වල්ලි අම්මා, වල්ලි මාතාව පොඩි කාලේ ඉඳලා හැදුණු වැඩුණු තැන. මේ පේනව නේද කොටු කරලා තැනක් තියෙනවා. එතන මැද තියෙන්නේ වල්ලි අම්මා. ඒ කියන්නේ වල්ලි මාතාවගේ කතරගම දෙවියන්ගේ බිරිඳක් වෙච්ච වල්ලි අම්මා. එයාගේ පාසටහන තමයි තියෙන්නේ. මට කතරගම කොච්චර ආවත් වල්ලි ගුහාවට ආවේ නැත්නම් ඒ ගමන සම්පූර්ණ වෙන්නේ නැහැ. මම ඇයි කියලා කියන්න දන්නේ නැහැ. ඒ වුණාට මට හිතට මාර සැනසීමක් මට නිකන් ගෙදර ගියා වගේ හැඟීමක් දැනෙනවා වල්ලි ගුහාවට ගියා. කතරගම ඇවිල්ලා දොදොල් ගත්තේ නැත්නම් වැඩක් නැහැනේ. මේ කඩෙන් තමයි මම දොදොල් ගත්තේ. ඒ කඩේ අකුරු දොදොල් තිබුණා හරිම රසයි. මගේ ෆෝන් එක අරගෙන මේගොල්ලෝ මා වීඩියෝ කරන්න හදනවා. මං ඒකයි කෑ ගැහුවේ චුට්ටක්. ගණන් ගන්න එපා. බලන්න මේ මීහරක් කොච්චර පිළිවෙලට යනවද කියලා. මිනිස්සු වගේ නන් නෙවෙයි. උඩවලව ඩෑම් එකත් පහු කරගෙන අපි ආවා රෑටත් කන ගමන් වාහනේ ඇතුළෙම ගෙදර එන්න. එහෙනම් අද මේ vlog එක මෙතනින් ඉවරයි. ආයෙත් ආ vlog එකකින් හම්බ වෙමු. bye bye. I got so much motherfucking design on right now.